ඔයත් ළඟදි වෙඩින් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ඉතින් ඔයාලා හැමෝම brideandgroom.lk අපේ YouTube channel එකට අදත් සාදරයෙන් පිළිගන්නවා. ළඟදිම නැත්නම් කවදා හරි වෙඩින් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයා අද දැනගන්න යන්නේ වෙඩින් එක ප්ලෑන් කරද්දි නොකළ යුතු වගේම සැලකිලිමත් විය යුතු වැරදි පහක් ගැන. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වැරදි පහ මග අරගෙන ස්ට්‍රෙස් ෆ්‍රී සාර්ථක ලස්සන වෙඩින් එකක් ගන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වැරදි අංක එක හරියට බජට් එකක් නැතුව වෙඩින් එක ප්ලෑන් කරන්න පටන් ගන්න එක. හරි. ගොඩක් අය කරන ලොකෝ වැරද්දක් තමයි හරියට බජට් එකක් ෆයිනලයිස් කරගන්නේ නැතුව වෙඩින් එක ප්ලෑන් කරන්න පටන් ගන්න එක. අපි මේ කියන්නේ ලෝභ වෙලා මේ සල්ලි ඉතුරු කරගන්න කියන එක නෙමෙයි. වෙඩින් එකට කලින් ඔයාට අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඔයාගේ වෙඩින් එක වෙනුවෙන් ඔයාට වෙන් කරන්න පුළුවන් මුදල ගැන. ඒ කියන්නේ ඔයාගේ වෙඩින් එකේ ටෝටල් බජට් එක. ඊට පස්සේ වෙඩින් එකේ වියදම්. ඒ කියන්නේ ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි, ඩෙකොරේෂන්ස්, හොටෙල්, සැලොන්. ඒ වගේ වෙඩින් එකේ වියදම් ඔයාට පුළුවන් ඔයාගේ බජට් එකට මැච් වෙන විදිහට තෝරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ බජට් එකට මැච් වෙන විදිහට ප්‍රී බජට් ප්ලෑන් එකක් හදාගන්න. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් ෆයිනෑන්ෂියලි හිර වෙන්නේ නැති වෙන්න ඔයාගේ වෙඩින් එක ලස්සනට ප්ලෑන් කරගන්න. වැරදි අංක දෙක ඔයාගේ වෙඩින් එකට අත්‍යවශ්‍යම දේවල් එකම දවසක ෆයිනලයිස් කරගන්න බලන් ඉන්න එක. හොඳට කල්පනා කරලා බලන්න ඔයාගේ වෙඩින් එක වෙනුවෙන් හොටෙල් එක බුක් කරන්න, බ්‍රයිඩ්ගේ ඩ්‍රෙස් එක, ගෲම්ගේ ඩ්‍රෙස් එක, වගේම සැලූන්, ෆොටෝග්‍රැෆි, වීඩියෝග්‍රැෆි. ඒ වගේ අත්‍යවශ්‍ය දේවල් ඔයා ෆයිනලයිස් කරන්න බලාගෙන ඉන්නේ එකම දවසකද? මේ වගේ වෙඩින් එකට අත්‍යවශ්‍යම දේවල් තෝරගන්න එකම දවසක් දාගන්න එක ඔයාගේ ඩ්‍රීම් වෙඩින් එකට කරන ලොකුම හානියක්. එහෙම එකම දවසේ කරගන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ වුණාට බහුතරයකට ඒක ගොඩක් අමාරු දෙයක්. ඒ නිසා පුළුවන් තරම් මේ දේවල් වලට වෙනම දවසක් දෙකක් දාගන්න. මේකට හේතුව තමයි ඔයා එකම දවසේ ඔයාගේ වෙඩින් එකට අත්‍යවශ්‍ය දේවල් ඔක්කොම දාගත්තාම, ඒ කියන්නේ තෝරගන්න දාගත්තාම උදේ ඉඳන් හවස් වෙද්දි ඔයා එන්න ප්‍රෙෂර් වෙනවා. ඒ වගේම ෆෙඩ් අප් වෙනවා. ඔයාට මහන්සිය ගොඩක් දැනෙනවා. ඒ වගේ වෙලාවකදී ඔයා හදිස්සියට වැරදි තීරණ ගන්න පෙළඹෙන එක ගොඩාක් වැඩි. ඉතින් ඒ එක වැරදි තීරණයකින් ඔයාගේ ඩ්‍රීම් වෙඩින් එක අවුල් වෙන්න පුළුවන්. ඉතින් මේකට ඔයාට පුළුවන් වීක්ලි ටාස්ක් ප්ලෑන් එකක් හදාගෙන ස්ලෝලි ස්ටෙප් බයි ස්ටෙප් මේ දේවල් ටික ලස්සනට ෆයිනලයිස් කරගන්න. වැරදි අංක 3 ෆොටෝග්‍රැෆර් නැත්නම් වීඩියෝග්‍රැෆර් බුක් කරන්න ගොඩාක් පරක්කු කරන එක. ෆොටෝග්‍රැෆර් වීඩියෝග්‍රැෆර් කියන්නේ ඔයාගේ වෙඩින් එකේ ඔයාට ජීවිත කාලෙම මතක තියාගන්න පුළුවන් විදිහේ මෙමරිස් හදන කෙනා. පොඩ්ඩක් හොඳට කල්පනා කරලා බලන්න ඔයා වෙඩින් එකේ මොන දේවල් ලස්සනට කරා කවදා හරි ඔයාට වෙඩින් එකේ අන්තිමට ඉතුරු වෙන්නේ මේ තියෙන ෆොටෝස් ටික හරි වීඩියෝස් ටික හරි විතරයි. හැබැයි මේක හොඳට කල්පනා කරලා බලන්න. ඔයා බිසි වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා අන්තිම මොහොත වෙනකන් හිටියොත් ඔයාගේ ෆොටෝග්‍රැෆර් නැත්නම් වීඩියෝග්‍රැෆර් බුක් කරගන්න ඔයාට ඉන්න හොඳම ඔප්ෂන්ස් ටික ඔයාට මිස් වෙනවා. ඒක නිසා හොඳම දේ තමයි ඔයා වෙඩින් එක ප්ලෑන් කරන්න පටන් ගද්දිම ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝග්‍රැෆර්ව අවශ්‍ය නම් වීඩියෝග්‍රැෆර්ව බුක් කරගන්න. එතෙන්දී ඔයාලට පුළුවන් ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා channels බලන්න, වෙබ්සයිට්ස් බලන්න, රිවිව්ස් බලන්න. ඒ විදිහට බලලා ඔයාලට කල් වේලා ඇතුව ඒගොල්ලන්ව බුක් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ brideandgroom.lk ඩිරෙක්ටරි එකට ගිහිල්ලා ඔයාට ගැලපෙනව වෙඩින් වෙන්ඩර්ස්ලව තව අපේ වෙබ්සයිට් එකකිනුත් තෝරගන්න. වැරදි අංක 4 මේක ටිකක් සංවේදී කාරණයක්. හැබැයි ගොඩක් වැදගත්. යාළුවෝ, පවුලේ අය වගේම ගොඩාක් දෙනා මේ වෙඩින් ප්ලෑනින් ප්‍රොසෙස් එකට සම්බන්ධ කරගන්න එක. මේක ගැන වැරදියට තේරුම් ගන්න එපා. යාළුවෝ, පවුලේ අය වගේ ඒ හැමෝම අපේ ජීවිතයට අනිවාර්යයෙන්ම ඕන කරන අය. ඒගොල්ලෝ අපේ ජීවිතේ කොටස් වගේ. ඒ වගේම මේගොල්ලෝ අනිවාර්යෙන් වෙඩින් එකේ ඉන්නත් ඕනේ. අපි මේ කියන්නේ ඔයාගේ වෙඩින් එක ප්ලෑන් කරද්දි ඔයාගේ පවුලේ වගේම ක්ලෝස්ම කිහිප දෙනෙක්ට අමතරව ගොඩ දෙනෙක් ඔයා වෙඩින් එක ප්ලෑන් කරන ප්‍රොසෙස් එකට සම්බන්ධ කරගත්තාම ඔයාට ෆයිනල් ඩිසිෂන් එක ගනිද්දි ඔයාව කන්ෆියුස් කරනවා. මොකද ඔයා හැම දෙනෙක්ගෙන්ම ඇඩ්වයිසස් ගන්නවා කියන්නේ ඒගොල්ලෝ බලන කෝණ, ඒගොල්ලන්ගේ ඔපිනියන්ස් ගොඩක් වෙනස්. ඒ වගේම ඒ දේවල් ප්‍රායෝගිකව ඇප්ලයි කරන්න අමාරු වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා මේ ඔපිනියන්ස් අරගෙන ඒවා ඇප්ලයි නොකර හිටියාමත් සමහර විට යාළුවන්ගේ, නෑදෑයන්ගේ හිතමනාපකම් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ මේ ඩ්‍රීම් වෙඩින් එක ඇත්තක් කරගන්න කරන්න තියෙන හොඳම දේ තමයි වෙඩින් එකේ ඔක්කොම ෆයිනල් ඩිසිෂන්ස් ඔයාලා දෙන්න විසින්ම ගන්න එක. වැරදි අංක 5 හරි ටයිම් ලයින් එකක්, හරි ස්කෙඩියුල් එකක් නැතුව වෙඩින් එක දවසට යන එක.
හරි වෙඩින් එකට කලින් දවසේ දැන් ඔයාලා හිතනවා ඔයාලා වෙඩින් එකේ ඔක්කොම දැන් ගානට ප්ලෑන් කරලා තියෙන්නේ. ෆොටෝග්‍රැෆර් හරි වීඩියෝග්‍රැෆර් හරි වෙනියු එක හරි ඒ වගේම සැලොන් එකත් හරි ඔක්කොම නීට් එකට ප්ලෑන් කරලා තියෙන්නේ. හැබැයි මේ ඔක්කොමත් කරලා වෙඩින් එක දවසේ තියෙන ස්කෙඩියුල් එක ටයිම් ලයින් එකක් විදියට ඔයා ගාව නැත්තම් ඔයා වෙඩින් එක වෙලාවේ ෆුල් පැනික් මෝඩ් එකකට වැටෙන්න ඉඩ තියෙනවා. හරි ස්කෙඩියුල් එක එක්ක ටයිම් ලයින් එකක් කියලා කියන්නේ ඔයාගේ වෙඩින් එක දවසේ උදේ ඔයා නැකතට ගෙයින් එළියට යන වෙලාවේ ඉඳලා ඔයාගේ වෙඩින් එකේ ගොයින් එවේ එක වෙනකම් ඒ අතර කාල පරාසය තුළ ගොඩාක් වැදගත් දේවල් වෙන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ එන්ට්‍රන්ස් එක, ඔයාලගේ පෝරුව, බුෆේ එක, ඒ වගේ ගොඩාක් දේවල් අනිවාර්යෙන් ටයිමින් එකට වෙන එක ගොඩාක් වැදගත්. ඒ වගේ දේවල් හරි ටයිමින් එක හදපු ඩොකියුමන්ට් එකක් තමයි මේ ස්කෙඩියුල් එකක් නැත්තම් ටයිම් ලයින් එකක් කියලා කියන්නේ. ඒ වගේම සාර්ථක ස්ට්‍රෙස් ෆ්‍රී වෙඩින් එකකට මේ වගේ ටයිම් ලයින් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඔයාලා කරන්න ඕනේ ඔයාගේ වෙඩින් එකේ ඉන්න විශ්වාසනීයම දෙන්නෙක්ට මේ ටයිම් ලයින් එක නැත්නම් මේ ඩොකියුමන්ට් එක ෂෙයා කරන්න. නැත්නම් ඔයාලට පුළුවන් print කරලා දෙන්න. ඉතින් ඒ දෙන්නට පුළුවන් මේ වෙඩින් එකේ යන්න ඕන ෆ්ලෝ එක හරියට වෙනවද කියලා ෆලෝ අප් කරන්න. ඉතින් එතකොට ඔයාලා දෙන්නට පුළුවන් ඒ සම්බන්ධයෙන් ස්ට්‍රෙස් වෙන්නේ නැතුව වෙඩින් එක වෙලාවේ සතුටින් ඉන්න. කොහොම හරි අන්තිම මොහොත වෙනකන් හැමදේම තියන් ඉඳලා ඔයාගේ ජීවිතේ ලස්සනම දවස අවුල් කරගන්න එපා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණාද? එහෙනම් වෙඩින් එකක් ගන්න බලාපොරොත්තු වෙන ඔයාගේ යාළුවන්ට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වෙඩින් සම්බන්ධයෙන් ඔයාලට ගැටලු තියෙනවා නම් ඒවත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න අපේ YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඔයාගේ ඩ්‍රීම් වෙඩින් එක ඇත්තක් කරගන්න brideandgroom.lk අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.